හයි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ my vlogs channel එකේ 5 වෙනි vlog එකක් එක්ක. ඉතින් මේ මම හිතනවා ඔයාලා මුල් වීඩියෝ ටිකක් බලන්න ඇති කියලා. ඉතින් අපි අද නිවාඩු දවසේ චුට්ටක් මෙහි තියෙනවා මේ ගිරණේ කියලා ටවුන් එකක්, බීච් ඒරියා එකක්. ගොඩක් ටුවරිස්ට්ලා එහෙම ටිකක් වැඩිපුර එන ඒරියා එකක්. ඉතින් අපි ගිහිල්ලා නෑ මෙහි ආවට පස්සේ. ඉතින් මේ ගිරණේ යන පළවෙනි දවසේ ඉතින් ඒක අපි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ උදේ අපි බස් එකට පාරට යන්න කලින් පොඩි ෆොටෝ ටිකක් ගැහුවා මදාරයිමයි. ඉතින් මේ ෆොටෝ ටික තමයි මේ යන්නේ. ඉතින් අපි ඔයම ෆොටෝ ටික ගහලා පාරට ගිහිල්ලා බස් එකක් ගත්තා. මම ඔයාලට කලින් vlogs වලත් කියලා ඇති. මෙහි තියෙන බස් වලට මේ Mercedes van වගේ ඒවා. කියන්නේ අර ලොකු බස් නෑ. van තමයි තියෙන්නේ. ඉතින් මේ van තියෙනවා. ටැක්සි වලට දුවනවා Mercedes car. ඒවා තමයි හොඳ හැමතැනම තියෙන්නේ. කියන්නේ හොඳ වාහන තමයි ටැක්සියක් වුණත් දුවන්නේ. ඒ කියන්නේ දැන් අර අපි ලංකාවේ දකින්නවානේ. දැන් සල්ලිකාරයන්ට හොඳ වාහන තියෙනවා කියලා මෙහි එහෙම එකක් නෑ. ලොකු සල්ලිකාරයන්ට ගොඩක් හොඳ වාහන තියෙනවා. ගොඩක් අයට වාහනයක් කියන එක තියෙනවා මේ රටේ. ඉතින් මේ ටැක්සි බස් වල තියෙන Mercedes van car තමයි. ඉතින් ඒ විදිහට අපි පාරේ ඉන්නේ ෆොටෝ ටිකක් ගැහුවා. ඉතින් මේ තියෙන අපි නැගපු බස් එක. ඉතින් මේක ඇත්තටම හිටියා මේ අපි දෙන්න විතරයි බස් එකේ. ඉතින් මෙහි අර ලංකාවේ වගේ මේ හෝල්ට් එහෙම නෑ. එහෙම බස් නවත්තන ගොඩක් එහෙම හෝල්ට් නෑ. පාරේ අධි කවුරු යත දැම්ම නවත්තනවා. ඒ කියන්නේ බස් එක යන හරි පාරක් නෑ. ඒ කියන්නේ මේ දැන් අපි කිව්වොත් මේ තැනට ගිහින් දානකොට බස් එක එතනට ගිහින් දානවා. එහෙට යන කවුරුන් නැත්තම් එහෙන් යන්නේ. එයා යන පාරෙන් යනවා. ඒ කියන්නේ හරි පාරක් කියලා නෑ. ඉතින් මේ බස් එකේ අපි නැගිට දෙන්නෙක් විතරට ඒ දෙන්නත් මේ මගින් බැස්සා. එතකොට ගිරණේට යනකම් වගේ හිටියේ මේ අපි දෙන්න විතර. එහෙම සෙනග නෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙම දෙතුන් දෙනෙක් වුණත් ඉන්නවනම් එයාලා දාගෙන යනවා. ඉතින් ওই විදිහට තමයි මේ අපි මේ ඔය ගිරණේට යන පාර. ඉතින් ඔය කලින් විදිය සමානට දැකලා ඇති මේ පාර. ඉතින් මේ ලොකුවටම අර ලොකු ටවුන් ඒරියා එකක් නෙමෙයි. හැබැයි ලස්සනයි. මේ පැත්තෙන් කන්ද තියෙනවා. අනිත් පැත්තෙන් මුහුද තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් පාරේ view එක තියෙන්නේ. මොකක්ද වෑන් එකක්. ඉතින් ඉස්සරහව රතු පාට පේන ෂෙඩ් එකක් තියෙනවා. ඉතින් මේ ෂෙඩ් වල නම් මේ පෝලින් නෑ. මේ ඕන වෙලාවක එකෙන් මිල නම් ලංකාව මිලට වගේ ගොඩක් සමානයි. 400 ගණනක් වගේ වෙනවා පෙට්‍රල් ලීටරයක්. ඩීසල් ටිකක් අඩුයි. ඒ වුණාට මේ ඕන වෙලාවක තෙල් ගහගෙන ඒලම යන්න පුළුවන්. හොඳ සර්විස් එකක් දෙන සමහර ෂෙඩ් වල අපි ගිහපුවම අපි යන වාහනේ වින් ස්ක්‍රීන් එක පවා ඇවිල්ලා යාලා හොදලා ඒක ක්ලීන් කරලා දෙනවා සමහර ෂෙඩ් වල. එතකොට මේ පෝලිං වල ඉන්න ඕනේ. අපේ සර්විස් එක අපිට ඉක්මනට ගන්න පුළුවන්. මේ තියෙන බස් එකේ ඉතින් අත්‍තරම ඔය හරියනම් අපි දෙන්න විතරයි හිටියේ මේ ගොඩක් දුර යනකම්. ඉතින් ඔය විදිහට තමයි අපි යන ගමන. ඉන්නේ මදාර හොරණුත් බැලුවා. මෙන්න මේ හරිය පාරේ ගිරණට යන පාර මේ හරිය ලස්සනයි. මේ බීච් එක පේනවා ගොඩක් ලස්සනට. තාම මේ හරිය මේ ওই පාර දෙපැත්තෙම චුට්ටක් මෙයාලා හදන ගමන් කියන්නේ ඩෙවලොප් කරගෙන යනවා. වල් වවනවා. රුවල් නැව් එහෙමත් තියෙනවා. වෙනවා ටුවරිස්ට්ලා එහෙම ගොඩක් එනවා. ඔතන හොටෙල් එකක් තියෙන බීච් එක. ওই බීච් එකට යන්න පුළුවන් සල්ලි ගෙවලා අපිට ඒ බීච් එකේ නාන්න පුළුවන්. මෙහෙ තියෙනවා සල්ලි ගෙවලා නාන්න පුළුවන් බීච් එනවා. නිකන් ගිහිල්ලා අපිට ඉන්න පුළුවන් බීච් තියෙනවා. ඔන්න ඔතන තියෙන ලොකු නැවක්. ඔය ඉස්සර මෙහි යුද්ධයක් තිබ්බනේ. යුද්ධ කාලේ ආපු නැවක් ලෝයේ. ඕකට බලන්න යන දෙනවා. ඉතින් දවසක ඒකෙත් වීඩියෝක් අනිවාර්යයෙන්ම අරන් එන්නම්. අපි තාම ගියෙත් නෑ. ඉතින් ඔය දින යන විදිය ඔතන නිකන් පොඩි හයිවේ එකක් නෙමෙයි. ඒ වුණාට හයිවේ එකක් වගේ පාරවක තියෙන චුට්ටක් ටිකක් ලොකුට හදලා තියෙනවා. හයිවේ එක තියෙන ඔතනින් චුට්ටක් ඉස්සරහට ගිහපුවාම ඉතින් ඔය විදිහට තමයි මේ අපි ගිරණේට ගියේ. මේ තියෙන අපි ගිරණෙන් බැහැලා ඔතන තමයි බස් හෝල්ට් එක. හෝල්ට් එකක් නැහැ. එතන ඇත්තටම නතර කරන බස්. ඔය ඉතින් අපි බැහැලා චුට්ටක් ඔය ඇවිදගෙන යන ඔය මේ තමයි පළවෙනි වතාවට තමයි අපි ඔය ආවේ. ඉතින් අපි ගිහපු දවසේ නම් මාර්ස් වෙනකක් හිටියේ. කියන්නේ ටුවරිස්ට්ලා එහෙම සෑහෙන ඉන්නවා මේ ටවුන් එකේ ගිරණේ. ලස්සනයි. බීච් එකක් තියෙනවා එහා පැත්තේ. අපි මේ පැත්තට ගියපු ටිකක් තව ටිකක් ඉස්සරහා තියෙනවා වීඩියෝ එකේ. ඉතින් ඔය අපි ගිරණෙන් බැහැලා. ඉතින් මේ තියෙන්නේ අපි චුට්ටක් ඉස්සරහට ඇවිදන් යනවා. මම අනිත් පැත්ත වෙනන කැමරා එකේ
ඔය විදියට ගොඩක් කඩවල් තියෙනවා පාර දෙපැත්තේ. එක එක ඒවා තියෙනවා සන්ග්ලාසස්, බෑග්, සපත්තු නම් මේ චුට්ටක් ඇත්තටම ගණන් අඩුයි. කියන්නේ හොඳ සපත්තු තියෙනවා පොඩ්ඩක් හොඳ මිලකට තියෙනවා අපිට ගන්න පුළුවන්. ඉතින් ඔය විදියට බෑග් කඩ, සපත්තු කඩ, ඇඳුම් කඩ ඔය විදියට ගොඩක් ෂොප්ස් තියෙනවා. එතන ඔය ඉස්සරහා කඩයක් තියෙන. ඒක ලංකාවේ කෙනෙක් ඉන්නවා වැඩ කරනවා අපි අඳුරන එක්කෙනෙක්. ඉතින් ඔය විදිහට තමයි ඔය දායින් සන්ග්ලාස් දෙකක් දැන් ගත්තේ. ඒකේ වීඩියෝ එකයි කියන්නේ කඩේට යන වීඩියෝ එක නම් වීඩියෝ එකක් ගන්න බැරුණා ඇත්තටම. ග්ලාස් එක සන්ග්ලාස් එක දැන් ගත්තේ. ඕක රුපියල් මෙහෙන් 150ක් විතර වුණා මං හිතන්නේ. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 3000ක් විතර වුණා. එතකොට හැබැයි ඊට අඩු තැනුත් තියෙනවා. පස්සේ හොයාගත්ත ඊට අඩු තැන් තියෙනවා කියලා. ඉතින් ඔය තියෙන්නේ මෙහි ස්ට්‍රීට් එකක්. ඔය පැත්තෙන් ඔහොම ගිහලා තමයි බීච් එකට යන්නේ. ඉතින් ඒ අපි තව ටිකක් ඉස්සරහට ගිහම බලමු මේක. ඔය විදිහට තමයි මේ පාරවල් දෙමේ ගොඩක් අර නිකන් පරණ විදිහට හදපු බිල්ඩින් එහෙම තියෙනවා. නිකන් අර ගල් කියලා ඒක උදාගෙන එහෙමත් තියෙනවා. ඉතින් මේ අපි කුට්ට ඉස්සරහට යනවා ටික ටික ඇවිල්ලා මේ පළවෙනි වතාව නෑ දන්නේ නැහැ එච්චරම. ඉතින් චුට්ටක් බලමු ඉස්සරහට යන එකේදී. ඉතින් අපි ගිරණේ ඇවිල්ලා ඉන්නේ නේද? නිවාඩු දවසක් හම්බුණා අපිට. අද නිවාඩු. ඉතින් අද ආවා අපි ගිරණේ මේ පළවෙනි පාර ආවේ. රවුමක් දාන වීඩියෝ එක ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකෙන්. පොඩ්ඩක් අවසරයි. ඉතින් ලංකාවේ අපිට සුපිරි වාහනයක් වෙන්නන්න පුළුවන්. මේක ඔක්කොම දෙන්නේ හොඳ වාහන තමයි පාරේ. ඉන්න සද්ද ඇහෙනවාදී යද්දි වෙන්නන්නම් නියම වාහනයක් යනවා. අනිත් පැත්ත වෙන්නන්න මම කැමරා එකේ. තමන් අර කිව්ව කාර් එකට සද්ද ගොඩක් ඇහුනේ ඕකේ. ඉතින් මේ මම අතරම හිතන් හිටියේ කාර් එක මේ ටවුන් එකේ තියෙන එකක් කියලා. හැබැයි ඊට පස්සේ තමයි දැනගත්තේ ඕක තියෙන්නේ මං ඉන්න හරිය ළඟම අපේ ගෙවල් පැත්තේ. ඉතින් මේ ඊට පස්සෙත් මට හවස්වරුක අපි ඔය එළියට ගිහලා පස්සේ හම්බුණා අපේ ගෙවල් ළඟ පාරේම යනවා. හැමදාම හවසට යනවා රේස් කර කර එන්නේ. වැට දාන පොර. ආයෙ එළියට ගිහ වෙලාවක හම්බුනොත් එහෙම ආයෙ වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මේ තියෙන්නේ බීච් එක පැත්තට යන පාර. ඉතින් මේකේ දෙපැත්තෙම ඔය එක එක ටූරිස්ට්ලාට බඩු ගන්න කඩවල් තමයි තියෙන. සමහර කඩවල් තියෙනවා බ්‍රෑන්ඩඩ් අයිටම් තියෙන. ඉතින් ඒවා පට්ට ගණන්. අපි ගන්න සමහරට අපි ගන්න පඩියකටත් වඩා ගණන් හැටිය සමහර බඩු. ඉතින් ඒවා ඒ වගේ ෂොප් තියෙනවා, ලෝකල් ෂොප් තියෙනවා. ඉතින් ඔය තියෙන වලට ඈතින් පේනවා බීච් එක. ඔය හරි කෑම කඩවල් ටිකක් තියෙනවා, අයිස්ක්‍රීම් ෂොප්. ඔය වගේ ඒවා තියෙනවා. තව පීසා කඩ තියෙනවා මෙහෙ ගොඩක්. කෙබාබ් කියලා එකක් තියෙනවන්නේ. ඒවා තියෙනවා එක එක ඔය ස්වීට්ස් ජාති තියෙන කඩයක් ඔය තියෙන්නේ. ඔය විදිහට තමයි ඉතින් අපි බීච් එක පැත්තට දැන් ගියේ. ඔන්න ඔතන එහා පැත්තේ තියෙන අයිස්ක්‍රීම් කඩයක්. ඔතන අර එහා පැත්තේ ලොකු බිල්ඩින් එකක් තිබේ. ඒකේ තියෙනවා කැසිනෝ එකක්, හොටෙල් තියෙනවා. මෙහි ගොඩක් හොටෙල් තියෙනවා. පාරවල් දෙපැත්තේ දැන් අපි ඉන්න හරියම සෑහෙනම තියෙන හොටෙල් තමයි. ඔතන ඔය අපි බීච් එකේ ඉඳලා ටික වාඩි වෙලා ඉන්න තැනක ඇවිල්ලා ෆොටෝ ටිකක් ගැහුවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අපේ දවස ගත වුණේ. ඊට පස්සේ ඔතනත් ටිකක් ඇවිදන් ගියා. ඔතන ඉන්නවා පරවි ඉන්න තැනක්. එයාලට කෑම දානවා සමහර අය ඇවිල්ලා. ඔය විදිහට ටිකක් අපි ඉතින් ඔතනලා ඉඳගෙන කයියක් ගහලා ෆොටෝ ටිකක් ගහලා චුට්ටක් කාලේ ගත කරා. ඉතින් ඔය ඇතින් පේන්නේ ඔය හොටෙල් තමයි ඔය ගොඩක් තියෙන්නේ. මුහුදේ මැදත් හදලා තියෙන හොටෙල්. ඉතින් ඔය විදිහට ඉතින් අද නම් ටිකක් රස්නේ වැඩි දවසක්. ඒ කියන්නේ මේ සමයකනේ. සමයකින්ද ටිකක් රස්නේ වැඩි. ඔය තියෙන්නේ මං කිව්වර පරවි ඉන්න තැන. ඉතින් ඔතන සමහර අය කෑම දානවා. ඉතින්
ගොඩක් ලස්සනයි මේ පැත්ත. ඉතින් ඔතනත් අපි ෆොටෝ ටිකක් එහෙම ගැහුවා. මේ නම් ඔය අපි Facebook එහෙමත් අපේ යාළුවෙක් නම් මේව දකින්න ඇති. අපි දැන් මේ වීඩියෝ එක අද දැම්මට ඇත්තටම අපි ඇවිල්ලා මාසයක් විතර යද්දි මෙහි ආව ගමන. ඉතින් අපිට වීඩියෝ එක දාන්න චුට්ටක් පරක් වුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගත වුණේ. ඔය අපි අර බීච්ච හරිම ටිකක්ල වාඩල ඉඳල ඉතින් ආවා. මේ ඇත්තරම ඔය අපි එද්දි ඒ හරි රස්නෙත් වැඩී ඒවගේ බඩත් ගිනිලා තිබ්බියකට දැන් මේ ඉතින් බඩගෙන හිද අපි චා චුට්ටක් උඩ පැත්තට ආවා මේ කෑම කඩකට යන මොනහරි කන්න. ඉතින් බලමු අපි මොනවද කෑවේ රසයිද කොහොමද කියලා අපි තටියක් ඉස්සරහයි බලමු. ඉතින් ඔය විදිහට තමයි මේ ඉස්සරහට ඇවිදන් ගියේ. ඉතින් ඔය වාහන තියෙනවා ගොඩක් තියෙන මේ BMW බෙන්ස් තව ගාලා බිනරිය 12 වීඩියෝ බලනනම් ඒ බිනරිය 12 එකේ නදියක් කල එහෙම ගත්තා. වල මතක ඇති සිට්‍රියොන් කියලා මොඩල් එකක්. අන්න ඒ මොඩල් එකත් ගොඩක් තියෙනවා මේ සිට්‍රියොන් කියන කා මොඩල් එක. ලංකාවේ නම් ඇත්තටම ටිකක් අඩුයි. තව ෆෝඩ් තියෙනවා, මැස්ඩා ඔන්න වගේ මොඩල් ටිකකුත් තියෙනවා මේ හිටියක් වැඩිපුර. ඉතින් ඔහොම අපි තව ටිකක් අර ටවුන් එක යන්නේ. අපි බීච් එක හරි ඉඳන් ටිකක් ටවුන් එක ඇතුළට ආවා ටිකක්. ඔන්න ඔතන ඉස්සරහා තියෙන කෑම ෂොප් කඩේකින් තමයි අපි කෑම ගත්තේ. අපි එහෙනම් එතනට ගිහින් බලමු. මේ තියෙන්නේ අපි කෑම ගන්න අපු කඩේ. මේකේ නම නම් මට මතක නෑ. වින්ඩෝස් කැපේ මදර කටනත් වඩ ලාවට ඇහෙන්නදී මේක වින්ඩෝස් කැපේ එක. ඉතින් ඊට පස්සේ දවසක් අපි තව වීඩියක් ඉස්සරහට දාන්න. ඊට පස්සේ දවසක් අපි ආවා මෙතන මෙහා පැත්තේ තියෙනවා ජෝර්ජ් කැෆේ කියලා. ඉතින් ඒක නම් කෑම මාරවරයි. අපි මේකෙන් ගත්තේ මොනවද අපි ගත්තේ? බර්ගර් දෙකයි, චිප්ස් පෙප්සි දෙකයි. අපි මේකෙන් ගත්තේ බර්ගර් දෙකයි. ඒකත් එක්ක අපිට චිප්ස් හම්බුණා. අල චිප්ස් ඒවා නම් මෙලෝ රහක් නෑ. රස අඩුයි අතර මේකේ. අර අපි කන්න පුරුදුලා තියෙන රස අඩුයි. ඒ වගේම ටිකක් ලොකුයි ඒවා. ඒකින්ද මං හිතන්නේ ඒක සෙට් උන්නේ නැහැ එච්චර. තව පෙප්සි දෙකකුත් ගත්තා. ඒ කියන්නේ පළවෙනි දවසේ අපි ඇවිල්ලා මෙහෙ මොනවද තියෙන කෑම දන්නේ නැහැ. ඒකින්ද දන්න එක බර්ගර් එක ගත්තා. ඉතින් ඔය තියෙන අපි ගත්ත කෑම එක. මේවා අර ලංකාවේ තරනුත් මේ එච්චර රහ නැහැ නේ. ඔව් ටිකක් රස අඩුයි. රස අඩුයි. අර බන් එක එහෙම ටිකක් සොෆ්ට් ගතිය අඩුයි. නිකන් කැඩි කැඩි යනවා වගේ. ඒ ඉතින් මෙහෙ හැටි. ඒ කියන්නේ මෙහෙ බර්ගර් වල හැටි ඒක. අර වැරද්දක් නෙමෙයි මේ හැටි. ඉතින් ඔය කෑම එක ඉතින් අපි ටිකක් කරලා ඉතින් එතන ඉඳන් කාලා එහෙම ඉතින් ආය ආව එළියට. ඉතින් ඔය එළියට ඇවිල්ලා ගහ ෆොටෝ ටිකක් ඔය විදිහට ෆොටෝ ටිකක් ගහලා ඉඳලා ඉතින් අපි ආය ගියා බස් එක ගන්න තැනට. ඉතින් ඔය තියන්නේ ඔය නාත්තර කල තින ඔක්කොම කාර් ටැක්සි. ඔය තියන්නේ මයිසිඩිස් කාර් ඔක්කොම ටැක්සි. ඒ වගේ මොයි පිටි පස්සේ තව පොඩි වෑනක් වගේ එකක් දකින්න ඇති. ඒ ඔක්කොම මෙහි තියෙනවා රාගනගර ලෙෆ් කෝසේ කියලා. ඒ ලෙෆ් කෝසේ යන බස් තමයි ඒක තියෙන්නේ. මේ තියෙන්නේත් මේ බස් එකක්. මේක මේ එයර් කරන. ඒ කියන්නේ එයාපෝට් යන බස් එකක් වගේ. ඒකෙත් කට්ටිය ලෝඩ් කරගෙන මෙහාලා මෙහෙන් යනවා. ඒ ලොකු බස් එකක්. ඒව අඩුයි ඇත්තටම මෙහෙ. ඉතින් ඔය දේ තමයි ඔය තියන්නේ කේපෙට් කියන්නේ සෙට් එකක්. ඔතන මෙහා දකුණුවත පැත්තෙන් ලොකු හෝටල් එකක්. ඔතන එක ළඟ සෙට් දෙකක් තියෙනවා. මේ හරියට තියෙනවා ගොඩක් ලොකු හෝටල් එකක් තියෙනවා.
ඉතින් අපි ඔතනින් ආය ගෙදරට එන්න ගෙන අපිනේ ලැප්ටා එන්න බස් එක නැග්ගා. මේ තියෙන ඉතින් අපි ආය ගෙදරන පාර වීඩියෝ. ඉතින් මේක නම් ටිකක් සෙනග හිටියා. මේකත් අර වගේ මර්සිඩීස් වෑන් එකක්. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගත වුණේ. අපි ගිරණේ ආවා, සන්ග්ලාසයක් ගත්තා, චුට්ටක් ඇවිද්දා, බීච් එක පැත්තට ගියා, කෑවා. ඉතින් ඔය විදිහට තමයි අපේ අද දවස ගත වුනේ. තව වීඩියෝ ගොඩක් කරලා තිනවා. ඒවා ඉස්සරහට දාන්නම්. වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම my vlogs channel එකත් subscribe කරගෙනම යමු. ඉතින් මේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම. වීඩියෝ හොඳයි නම් අනිත් යාළුවන්ට බලන්න, වීඩියෝ එක share කරන්න. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගත වුනේ. ඉතින් ඔයාලා හැමෝම ලංකාවේ අය බලන අය පරිස්සමෙන් ඉන්න, හැමෝටම ආදරේ. ඔය විදිහට තමයි ඉතින් අපේ දවස ගත වුනේ. ඉතින් ඔය තියෙන යන පාර ඇත්තටම බස් එක යනකොට චුට්ටක් වීඩියෝ කරගෙන ගියා. ඔය විදිහටම වීඩියෝ එක බලාගෙනම channel එක subscribe කරගෙනම ඊළඟ වීඩියෝ එක යනකම් හැමෝටම ආයිබෝවන්.